හායි guys ඉතින් කොහොමද? ඉතින් අද වීඩියෝ එක බලන්න යන්නේ GTA play කරගන්න රුපියල් 20000කට විතර PC එකක් කොහොමද බිල් කරගන්නේ කියලා. ඉතින් ඇත්තටම ගොඩක් අන්න වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. මොකද මගේ PC එක කැඩුණු නිසා. Everyone, hello, good morning, have a nice day. පණ්ඩිතයා නොවේ කිව්වදේ විතරක්. ඉතින් අපි ස්ටාර්ට් ගොඩක් වීඩියෝස් බලමු. මම සෙන්සුරාද වීඩියෝ දානවා කියලා තිබ්බේ. ඉතින් ඒ දවස් දාගන්න බැරි වුණා. ඉතින් අද ඉතින් තමයි දාන්නේ මේ වීඩියෝ එක. ඉතින් අපි බලමු 20000ට අපිට GTA play කරගන්න පුළුවන්. හොඳ PC එකක් බිල් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මේක අපි සම්පූර්ණයෙන්ම ගන්නේ මාකට් ප්ලේස් එකේ. මොකද අපි හොඳට කම්පැනි ඉන්ස්ටෝලින් කරන්න ගියොත් අපි අතේ බජට් එක නැති වෙනවා. එහෙනම් අපි බලමු 20000ට මොන වගේ ස්පෙක්ස් එකක් එන PC එකක් බිල් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් වීඩියෝ එක ඉස්සලා අපි වීඩියෝ ලයික් එකක් දාලා ඔයාලා තවත් channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් ටයිම් යනද අපි වීඩියෝ එකට. ඉතින් මේ ප්‍රොසෙසර් එක විදිහට මම ගන්න i5 4th generation ප්‍රොසෙසර් එක. ඇයි මේක ගන්න කියලා කිව්වොත් ගොඩක් GTA play කරද්දී මේ ප්‍රොසෙසර් එකෙන් හොඳ performance එකක් අපිට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මගේ PC එකෙත් මම GTA play කරද්දී මට දීපේ i5 4th generation ප්‍රොසෙසර් එකක්. ඉතින් lag එකක් නැතුව low setting වල මට මේ GTA එක play කරගන්න පුළුවන් නම් මේ ප්‍රොසෙසර් එකත් එක්ක. ඉතින් මේ ප්‍රොසෙසර් එක අපිට මාකට් ප්ලේස් එකේ බලා ගන්න පුළුවන් වෙන රුපියල් 5000කට විතර. ඉතින් ඒ බලද්දී ප්‍රොසෙසර් එක අපිට රුපියල් 5000ක් cost වෙනවා. ඊළඟ මදර්බෝඩ් විතර ඉතින් අනිවාර්යයෙන් මේකට ගැලපෙන මදර්බෝඩ් එකක් විදිහට ඔයගොල්ලෝ දන්නා ඇති. H1 මදර්බෝඩ් එකක් තමයි අපිට මේකට select කරගන්න වෙන්නේ. මොකද මේකේ RAM slot දෙකක් වගේම අපිට මේක හොඳටම ගැලපෙන අපේ වැඩේට. ඉතින් මේ මදර්බෝඩ් එකට යන cost එක රුපියල් 5000කට විතර ගන්න පුළුවන්. මෙතන 4900ට බෝඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒකට මම cost එක රුපියල් 5000ක් විතර දානවා. ඊළඟට මේන පාර්ට් එක තමයි RAM කියලා කියන්නේ. ඒතකොට RAM එක අපිට අනිවාර්යයෙන්ම 8GB තියෙන්න ඕනේ. මොකද නැත්තම් 4GB එකෙන් අපිට මූව් කරගන්න වෙනවා. මොකද අපි graphic card එකක් දාන්නේ නැති නිසා අපේ graphic වලට යන එකත් අපේ RAM එකෙන්ම cover වෙන නිසා අපි අනිවාර්යයෙන්ම 8GB RAM එකක් දාන්න ඕනේ. ඔයාගේ බජට් එක තියෙනවා නම් ඔයාලට පුළුවන් 16GB වගේ RAM එකක් use කරගන්න. ඉතින් මේ H1 motherboard එකට support කරන DDR3 නිසා අපි DDR3 එකේ 4GB RAM stick දෙකක් තමයි මේ build එකට use කරන්නේ. ඒ ඇයි කියලා කිව්වොත් අපිට මේකේ dual channel work කරගන්න පුළුවන්. ඉතින් අපිට මේක RAM එකක් ගත්තොත් 1500ට අපිට මේක RAM එකක් buy කරගන්න පුළුවන්. ඉතින් ඒක 1500 ගත්තොත් අපිට 4GB RAM stick දෙකක් use කරන්න. ඒතකොට dual channel work කරනවා. ඉතින් ඒක නිසා 4GB දෙකක් use කරොත් රුපියල් 3000ක් විතර අපිට මේ RAM එකට cost වෙනවා. ඊට පස්සේ main part එක තමයි storage කියලා කියන්නේ. storage එකක් විතර අපිට SSD use කරන්න බෑ. මොකද අපේ අතේ budget එක නැති නිසා. ඉතින් ඒක නිසා මේකට use කරන්නේ 500GB hard එකක්. ඉතින් hard එකක් ගත්තොත් රුපියල් 3000කට අපිට purchase කරගන්න පුළුවන් 500GB hard disk එකක්. ඉතින් ඒකට අපිට cost වෙන්නේ රුපියල් 3000ක් විතර 500GB hard එකට. මෙයාම දැන් power up කරගන්න use කරන්නේ 500 watt power supply එකක්. ඇත්තටම ඔයාලට ඕන නම් පුළුවන් 400 watt power supply එකක් use කරගන්න. මොකද 500 watt එකට යන්න. මොකද ඒක risk එකක් නැති නිසා. ඉතින් power supply එක ගත්තොත් අපිට රුපියල් 3000ක් නැත්නම් 2500 විතර power supply එකක් purchase කරගන්න පුළුවන්. 1000 ගානකට power supply තියෙනවා. test කරලා බලලා ගත්තොත් හොඳ power supply එකක් තෝරගන්න පුළුවන්. සාමාන්‍ය casing එකක් විතර ගත්තොත් ඉතින් ඇත්තටම ලොකු 8GB තියෙන casing ගන්න එකද ඇත්තටම අතේ සල්ලි නැති වෙනවා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් සාමාන්‍ය normal casing එකට යන්න. ඉතින් ඒකට රුපියල් 2000කට අපිට බිල් දී ගන්න පුළුවන්. ඉතින් මම මාකට් ප්ලේස් මොකද රිසර්ච් එකක් කරොත් ඔයාලට මේකට අඩුවට හොඳ බල්බයක් හොයා ගන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මාකට් ප්ලේස් රිසර්ච් එකක් කරලා බලන්න ඔයාලට පුළුවන් මේකට අතර හොඳ බල්බයක් අඩුව ගන්නකට හොයා ගන්න. ඉතින් මේ විදිහට තමයි මේ PC casing එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඔන්න ඔය විදිහට තමයි අපි අපේ PC එක බිල් කරගත්තේ. ඉතින් ඇත්තටම මට මේක ප්‍රූෆ් වෙන්නන්න විදියක් නැහැ. මොකද මම මේක මාකට් ප්ලේස් එකෙන් තමයි කරේ. ඇත්තටම මේ ඔයගොල්ලෝ බලන්න ඉතින් මගේ කලින් වීඩියෝ එකක් ගෙනාවා මම 10000 PC එකක් බිල් කරන එක. ඉතින් ඒක මම බිල් කරන වීඩියෝ එක අරන් එන්න හැදුවා. නමුත් මගේ PC එක කැඩුණා. ඉතින් ඒක නිසා ඒක අරන් එන්න දෙන්නේ. ඉතින් ඔයාලට ඊළඟ වීඩියෝ එක මගේ PC බිල් කරන වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඕන නම් PC බිල් කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් අනිවාර්යයෙන් මේක මතක් කරලා කමෙන්ට් එකක් දාන්න PC බිල් කියලා. ඒක දාලා ඒකෙන් ගමන් 100ක් ආවොත් මම මේ ලබන මාස මුල වෙද්දි ඒ PC බිල් එක කියනවා. ඒ කියන්නේ මගේ අලුතෙන් බිල් කරන PC එකේ වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ටක් ගාලා කියනවා. එතන PC බිල් කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් වීඩියෝ ලයික් එකක් දැම්ම නැත්නම් දැම්ම දාන්න වීඩියෝ ලයික් එකක් ඒවම තවත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරගන්න. ඒ වගේම මතක් කරන්න දෙයක් තියෙනවා. අපි blog channel එකක් create කරා. මම ගියේ link එක comment post කරලා දැම්ම. අනිවාර්යෙන් එකක් කියලා subscribe කරන්න. මේ subscribe 100ක් කරනවා මම හිතන්නේ විදියට. ඉතින් අපි හොඳ blog ටිකක් බලලා ගමු. අද මම වීඩියෝ එක දෙන්න නතර. මේ වගේ තව interesting සුපිරි වීඩියෝ එකක් ඉක්මනින් මම ලගා. ඔයාලා හැමෝටම ජය වේවා. Peace.